කොහොමද? අපි බලමු ඔයා දැන් යන මාර්ගය. ඔයා දැන් සාර්ථකත්වය සඳහා යන මාර්ගය මේ මොහොතේ නිවැරදිද? නැත්නම් ඊට වඩා සාර්ථක මාර්ගයක් තියනවද? ඔයාට තියෙනවා ෆයිල් දෙකක්. ඔයා කැමති ෆයිල් එකක් තෝරගන්න. හිතාගන්න. අංක 1, අංක 2 කියලා ෆයිල් දෙකක් තියෙනවා. ඔයාට තත්පර කිහිපයක් දෙනවා මම. ඔයා කැමති ෆයිල් එකක් දැන් හිතාගන්න. ඔයා හිතාගත්ත කියලා මං හිතනවා. අපි බලමු පළවෙනි ෆයිල් එක තෝරගත්ත අයට ඔයා දැන් යන මාර්ගය හරිද? එහෙම නැත්නම් ඊට වඩා වෙනස් මාර්ගයක් ඔයාට තියෙනවද සාර්ථකත්වයට කියලා. අපි කාඩ් කිහිපයක් ගමු. විශ්වයෙන් ඔයාට කියනවා ඔයා ඊටමත් මහන්සි වෙලා වැඩ කළොත් ඒ කියන්නේ ඔබ දැන් යන මාර්ගය සාර්ථක කරගන්න මහන්සි වෙලා වැඩ කරොත් ඒ වගේම උද්‍යෝගයෙන් වැඩ කරොත් ඔයා හරි පාරට වැටෙනවා කියලා. ඒ කියන්නේ ඔබ යන මාර්ගය නිවැරදි වෙනවා. නමුත් ඔබ කලින් හරි මාර්ගයේ තමයි ගිහිල්ලා තියෙන්නේ. නිවැරදි මාර්ගයේ ගිහිල්ලා තියෙන නමුත් ඊට පස්සේ ඔබ ඊළඟට තෝරගෙන තියෙන මාර්ගයක් ඒකෙන් කියනවා ද මූන් කාඩ් එක ඔබේ ගමන් මාර්ගය ගැන තව දුරටත් සිතන්න කියනවා. ඒ කියන්නේ ඔබ කලින් වැඩ කරපු විදිහ සාර්ථකයි කියලා කියනවා. මේ බලන්න 3 of Pentacles ඒ වගේම Queen of Wands ඇවිල්ලා තිනවා. ඔයා හොඳට කට්ටියත් එක්ක වැඩ කරලා තිනවා සාර්ථක වෙන්න උදව් අරගෙන ඊට පස්සේ ඔයා උද්‍යෝගයෙන් ඉඳලා තිනවා. නමුත් ඊට පස්සේ ඔයාගේ ගමන් මාර්ගය වෙනස් කරලා තිනවා. ඉතින් ඔයාට විශ්වයෙන් කියනවා ඔයා සාර්ථක වෙන්න නම් ඔයා කලින් හිටපු මාර්ගයට යන්න කියලා. 3 of Pentacles සහ Queen of Wands. ඉතින් විශ්වයෙන් කියන්නේ ඒකයි. බලමු ඔයාට ඔයා යන මාර්ගයට තව දෙවිවරු මොනවාද කියන්නේ කියලා. අපි කාඩ් එකක් පික් කරමු. ඔයාට කියනවා ඔයා අනිත් අයට ඔයා අහිංසකව බලන්න කියනවා. ඒ කියන්නේ ඔයා චූටි ළමෙක් වගේ කුඩා දරුවෙක් වගේ බලන්න කියනවා. ඔබට සාර්ථකත්වය ලැබෙන්නේ ඔයා අහිංසකව අන් අයගේ ජීවිත දෙස බැලුවාම කියලා ඊට අයිති දේවතාවා ඔබට කියනවා. අපි එහෙනම් බලමු දෙවෙනි ෆයිල් එක තෝරපු ඔයාට ඔයා යන මාර්ගය නිවැරදිද කොහොමද කියලා විශ්වයෙන් මොන වගේ පණිවිඩයක්ද කියන්නේ කියලා. අපි කාඩ් කිහිපයක් පික් කරමු. ඔයාට විශ්වයෙන් කියනවා ඔයාට මුලින්ම ආවේ හයරෆන්ට්. හයරෆන්ට් කියන්නේ උපදේශාත්මක කාඩ් එකක්. විශ්වය කියනවා ඔයාට නිවැරදි උපදෙස් ලබා ගන්නලු. මොකද ඔයා යන මාර්ගය යම් කිසි බාධාවන් සහිතයි. ඔයාට කවුරුන් හෝ උදව් කරන්න හැදුවත් ඔබට උදව් කිරීමට හැකියාවක් සමහර විට ලැබෙන්නේ නැහැ. කියන්නේ ඔබට යම්කිසි දෙයකින් උදව්වක් ගන්නට අමාරුයි. කුමක් හෝ බාධාවක් ඔබේ තියෙනවා. හැබැයි ඔබ හරියට උදව් ගත්තොත් ක්‍රියාත්මක වුණොත් ඔබ යන මාවත ඔබට පැහැදිලි වෙනවා. ඒක නිසා ඔබ අනිවාර්යෙන් ඔබ යන මාර්ගය සාර්ථක කරගන්න නම් ඔබ නිවැරදිව උපදෙස් ලබා ගත යුතුයි. එහෙම වුණොත් ඔබට අනිවාර්යෙන් මේ 10 of Cups සතුටින් පිරි ජීවිතයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු දෙවිවරු ඔබට මොනවාද කියන්නේ ඔබ යන මාර්ගය සාර්ථක කරගන්න. අපි කාඩ් එකක් ගමු, දේවතා කාඩ් එකක්. ඔබට දෙවියන්ගේ ප්‍රසාදය තියෙනවා. ඔබට දෙවියන්ගේ ප්‍රසාදය තියෙනවා. අවශ්‍ය වන්නේ ඔබ එය නිවැරදිව භාවිතා කිරීමයි. ඔබට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න අනිවාර්යෙන් ඔබට සාර්ථකත්වයට මඟ පෑදෙනවා.
තවත් වීඩියෝ එකකින් හම්බුවෙමු.